එහෙම නැත්නම් අපිට පටන් ගන්න පුළුවන් මොකද්ද? තව ටිකක් ලොකු කරලා සංස්ථාපිත සමාගමක් පටන් ගන්න පුළුවන් නේද? මම අර ටික පොඩ්ඩක් ලියාගෙන යන්නම් දැන් කියන ටික. හරි? අපිට ඕන නම් පටන් ගන්න පුළුවන් මොකද්ද? කේවල ස්වාමි ව්‍යාපාරය. හරිද? එහෙමත් නැත්නම් අපිට මේක මදි වගේ නම් ප්‍රාග්ධනය මදි වගේ නම් අපිට පුළුවන් තව කට්ටිය එකතු කරගෙන පටන් ගන්න මොකද්ද? හවුල් ව්‍යාපාරය. මොකද්ද පුතේ? හවුල් ව්‍යාපාරයක් පටන් පුළුවන් නේද? එහෙමත් නැත්නම් අපිට තව කට්ටිය එකතු කරගෙන තව ටිකක් එකතු කරගෙන මේක පටන් ගන්න පුළුවන් මොකද්ද? සංස්ථාපිත සමාගමක් පටන් ගන්න පුළුවන් නේද? මොකද්ද? සංස්ථාපිත සමාගමක් ඕනනම් අපිට පටන් ගන්න පුළුවන්. හරිද? දැන් මේවට අමතරව මේ පෞද්ගලික ඒවානේ. දැන් මේ හැම එකම තියෙන්නේ ලාභයනේ. ලාභය අරමුණු කරගත්ත. පටන් ගන්නෙම මොකක් චේතනාවෙන්ද? ලාභ හොයන්න ඕනේ කියලා. ලාභම හොයන්න ඕනේ කියලා පටන් ගන්නෙ. එහෙම නැත්නම් සමහර බිස්නස් තියනවා පුතේ ලාභ ඕනේ අපි මිනිස්සුන්ට උදව් කරමු. සමාජයට යහපතක් කරමු අපි. අන්න ඒවත් තියෙනවා පුතේ මේ ලෝකේ. ඒවට අපි කියනවා විවිධ නම් වලින් ඒවා කියනවා. සමූපාකාර කියන්නේ එකක්. හරි? මොනවද පුතේ? සමූපාකාර කියන්නේ එකක්. සමූපාකාර. තව ඔය ගම්වල ඔයාලා සම්බන්ධ වෙලා ඉන්නව නේද එක එක සමිති වලට. සමහර කාන්තා සමිති වල ඉන්නවා. තරුණ සමිති වල ඉන්නවා. ළමා සමාජ වල ඉන්නවා. මතකද අර පොඩි දවස්වල ඔයගොල්ලෝ ළමා සමාජයේ එහෙම හිටියා. ළමා සමිතියක එහෙම හිටියා. මතකද ඒ දවස්වල වෙසක් එකට දන්සල් දුන්නා නේද? ශ්‍රම දාන පැවැත්තුවා, අවුරුදු උත්සව පැවැත්තුවා මතකද? ඒ සමිති කියන්නේ පුතේ මොනවද? ව්‍යාපාර සංවිධානයක්. හැබැයි අරමුණ ලාභෙ නෙමෙයි නේද? හරි. සමිති කියන එකත් අපිට ගන්න පුළුවන් ව්‍යාපාර සංවිධාන විදිහට. දැන් මීට අමතරව රජයේ ව්‍යාපාර සෙට් එකක් තියෙනවා. රජයේ මේ ඔක්කොම පෞද්ගලික ඒවානේ. හරි. මේ පෞද්ගලික ඒවානේ දැන් මේකත් එක්කම යන තව රජයේ ව්‍යාපාර සෙට් එකකුත් තියෙනවා. හරිද? දැන් තව පෞද්ගලික ව්‍යාපාර වර්ග ටිකක් තියෙනවා. මේ ක්‍රමයට වෙනස් ක්‍රමයක් ඒක. හරි? දැන් මෙතන මේ අපි ප්‍රධාන වශයෙන් හඳුනා ගන්න ටිකක් තියෙනවානේ. ඒවට අමතරව විශේෂ ලක්ෂණ තියෙන මේ ව්‍යාපාර ටිකක් තියෙනවා ඉගෙන ගන්න. හරි? අපි ඒවට කියනවා විශේෂිත ව්‍යාපාර කියලා. මොනවද පුතේ? විශේෂිත ව්‍යාපාර. චුට්ටක් බලන්න. මොනවද පුතේ අපි කියන්නේ? විශේෂිත ව්‍යාපාර. විශේෂිත ව්‍යාපාර. මොනවද තියෙන විශේෂිත ව්‍යාපාර? අපි ඉගෙන ගන්න. පුතේ බද්ධ ව්‍යාපාර. හරි? බද්ධ ව්‍යාපාර. අපි ඉගෙන ගන්න. පුතේ සංයෝජන අපි ඉගෙන ගන්නවා. සංයෝජන ව්‍යාපාර සංයෝජන අපි ඉගෙන ගන්නවා. පුතේ වරලත් ව්‍යාපාර අපි ඉගෙන ගන්නවා. බලන්නකො සර් කියලා දෙනවා පිළිවෙලට. ඔළුවේ තියාගන්න තාම ෂෝට් නෝට් එකට අවශ්‍ය දේවල් ටික ලෑස්ති කරලා තියාගන්න. හරි? ඊයේ ඉඳන් කියන්නේ නේද? ඊයේ ඉඳන් කියන ඔයා දැනගන්න ඕනේ ෂෝට් නෝට් එක හදාගන්න ලස්සනට නේද? හාෆ් ෂීට් අරගෙන දෙකට බෙදාගෙන ලෑස්ති කරගන්න ඒව ටික. හරි? හොඳයි. ඉස්සලා කියන දේ අහගෙන ඉන්න. හරි. දැන් මේ විශේෂිත ව්‍යාපාර නෙමෙයි ඒවට කියන්නේ. ඊට පස්සේ තියෙනවා රජයේ ව්‍යාපාර. හරිද? අපි ඉගෙන ගන්නවා රාජ්‍ය දෙපාර්තමේන්තු. මොනවද? රාජ්‍ය දෙපාර්තමේන්තු. රාජ්‍ය දෙපාර්තමේන්තු. ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා රාජ්‍ය සමාගම්. රාජ්‍ය සමාගම්. ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා රාජ්‍ය සංස්ථා. බලන්න මේ පාඩම කොච්චර ලොකුද කියලා. කියන්නේ ළමුන්ට එපා වෙන්නේ. මෙලෝදයක් මතක නැහැ කියන. අයි කාරණා වැඩිනේ. හරිද? පාඩම් කරගන්න අපේ ටියුට් එක සෑහෙන ලොකුයි. ඉතින් එහෙම හිතන්න එපා. ෂෝට් නෝට් එක අපි පුංචි කරලා හදන්නේ. හරිම ලේසි. අදින් පස්සේ මේ පාඩම හොඳට අහගෙන ඉන්න. දැන් ෂෝට් නෝට් එක ෂෝට් නෝට් එකක් නෙමෙයි හදන්නේ. ෂෝට් නෝට් කිහිපයක් හදනවා. ඇයි ඒ? ෂෝට් නෝට් එක ලොකු වුණාම ඒකත් අමාරුයිනේ. හරිද? පාවිච්චි කරන්න. ඒ නිසා මෙන්න මේවට අපි මෙන්න මේකට එකයි. හරිද? බෙදලා හදාගමු. හරි? මේකට එකයි මං කියන එක තේරෙනවද ඔයාලට? වෙන් කර හදාගන්න. කැමති විදියට. පුංචි කරලා හදාගන්න. හොඳයි. දැන් මුලින්ම ඉගෙන ගන්න යන්නේ මොකක්ද? මම මැසේජ් එකෙන් දාලා කිව්වා මොකද්ද?
මෙන්න මේ ඩබල් ගැන තමයි අපි කතා කරන්න යන්නේ. මේවා ගැන කතා කරන එක අතිශය වැදගත්. විභාගෙට එනවා ඡේදයක් දාලාමයි එන්නේ. අපි කතා කරමුද මේ ගැන? මුලින්ම එහෙනම් කතා කරන්න යන්නේ මොකක් ගැනද? මෙන්න මෙයා ගැන තමයි අපි කතා කරන්න යන්නේ. හොඳයි. අපි සාකච්ඡා කරමු. අපි මේවා ගැන කතා කරමු. ලක්ෂණ ටික බලමු. වාසි අවාසි බලමු. හරි? ලියාපදිංචි කරන්නේ කොහොමද කියලා බලමු. අද අපි ඒ ගැන කතා කරමු. පළවෙනි මාතෘකාව ලියා ගන්න ෂෝට් නෝට් එකේ කේවල ස්වාමි ව්‍යාපාර කියලා. හැමෝම වගකීමෙන් වැඩ කරන්න ඕනේ. right ලියමු මම පුතාලා හැමෝම කේවල ස්වාමි ව්‍යාපාර කියලා. දැන් ඔයාලට පොඩි අයිඩියා එකක් ආවනේ මොකද්ද මේ අපි කරන්න යන්නේ කියලා නේද? හරි. කේවල ස්වාමි ව්‍යාපාර කියලා ලියන්න. කේවල ස්වාමි ව්‍යාපාර. හොඳයි. මට ඔයාලා හැමෝම කියන්න තව නම් කියනව නේද මේකට? තව නම් කියනව නේද මේකට? මට කියන්නකෝ බලන්න ඔයාලා. දන්න කවුරු හරි ඉන්නවා නම් රිවිෂන් එකේ තියෙනවා මේක පාඩම ඉවරුනාම දානවා දැන්. හරි? ටියුට් එක දාන්නම්. මේකේ ප්‍රශ්න තියෙන ටියුට් එක දාන්නම්. හරි? ඊට කලින් ෂෝට් නෝට් එක හදලා ඉවර කරගමුකෝ. හොඳයි. කියන්නකෝ මොනවද තව මේකට කියන්නේ? නම් තියෙනවා. ඔන්න හොඳයි වෙන්න කට්ටිය කියනවා දැන් මට උත්තර. නියමයි. ඒක පුද්ගල ව්‍යාපාර කියලා කියන්නේත් මේවට. තනි පුද්ගල ව්‍යාපාර කියලා කියන්නේත් මේවට. හරි? තේරුණාද මං කියන එක? ඒක පුද්ගල ව්‍යාපාර කියලා කියන්නේත් මේවට. තනි පුද්ගල ව්‍යාපාර කියලා කියන්නේත් මේවට. කේවල කියලා කියන්නේ එක්කෙනයි කියන එක නේද අදහසේ. එහෙනම් කේවල ස්වාමි ව්‍යාපාර වලට අපි තව නම් දෙකක් කියමු. ඒක පුද්ගල ව්‍යාපාර, තනි පුද්ගල ව්‍යාපාර. ඉතින් ඕනනම් ඒකත් මාතෘකාවට කැමති නම් දාගත්තත් කමක් නැහැ. හරි? හොඳයි. අපි බලමු මොකද්ද මේ කියලා. දැන් මේ බිස්නස් එක තමයි ලංකාවේ ප්‍රචලිතම බිස්නස් එක. අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ කියන්නේ. හරි? අද හිතුනොත් හෙට දාන්න පුළුවන්. හරිම ලේසි වැඩේ පටන් ගන්න. හරිම පහසුයි වැඩේ පටන් ගන්න. නේද? අර හීනෙන් පේනවද ව්‍යාපාරිකෙක් වෙලා ඉන්නවා. හරි? උදේට සිත් පහල වෙනවා කඩයක් දාන්න ඕනේ කියලා. අවුලක් නැහැ හෙටම දාන්න පුළුවන් කඩේ. හරිම ලේසි. වෙළඳපොළට ප්‍රවේශ වෙන්න කිසිම බාධාවක් නැහැ කාගෙන්. කවුරුත් බාධා කරන්නේ නැහැ. නේද? අතේ තියෙන යම් මුදලකින් පටන් ගන්නත් පුළුවන්. ඔන්න ණයක් ගන්නත් පුළුවන්. පුතේ හරිම ලේසි වැඩේ කරන්න. කාගෙන්වත් තීන්දුව తీරණයකම් ඉන්න ඕනෙත් නැහැ. නේද? නිශ්චිත ස්ථානයකට අවශ්‍ය නැහැ සමහරක් වෙලාවට. ඉක්මනට පටන් ගන්න පුළුවන්. හරි. තනි පුද්ගලයා ඉන්න නිසා හරි ඉක්මනින් පටන් ගන්න පුළුවන්. ඉතින් පුතේ මේ ව්‍යාපාර ලංකාවේ බහුලයි. හැබැයි පුතේ දානවා වගේම වැහිලත් යනවා. මේ දානවා මේ වැහෙනවා. මේ දානවා මේ වැහෙනවා. හැමදාම මම කියනවා මේ කතාව කිසිම පැවැත්මක් නැති ව්‍යාපාර සංවිධාන තමයි මේ කේවල ස්වාමි ව්‍යාපාර කියලා කියන්නේ. ඔය දාන විදියට කඩ තියනවා නම් අද ලංකාව සුරපුරයක් බවට පත් වෙලා. නැද්ද? කීයෙන් කී දෙනාද බිස්නස් එක හරියට කරගෙන යන්නේ කියලා චුට්ටක් කල්පනා කරලා බලන්න. නේ? ඔයාලා දන්නවනේ ඔයාලගේ පැතිවල කඩ එහෙම තියෙනවනේ කට්ටිය කොහොමද පටන් ගන්නෙ? ගමටම කියලා පටන් ගන්නෙ නේ. හරි පුලෙටි ගහලා පටන් ගන්න. හරි. හැබැයි ටික දවසකින් මොකද වෙන්නේ? වැහිලා යනවා. කඩේ තිබ්බ දෙනවත් හොයාගන්නේ IT කාර්යයක් නෑ බේන්න. හරි. කඩේ වසා ඇත. රයිට්. ඉතින් හැමදාම කියනවා වගේ මේ කේවල ස්වාමි ව්‍යාපාර කියන්නේ පුතේ හරිම පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන් ව්‍යාපාරයක්. පුතේ මේක නිර්වචනයක් ඇහුවොත් කොහොමද අපි ලියාගන්නේ? කොහොමද? පුතේ මේකට ප්‍රාග්ධනය කියන එක පුද්ගලයා. මේකට ඉන්වෝල්ව් වෙන්නේ. මේකට සම්බන්ධ වෙන්නේ එක පුද්ගලයා. ඒ නිසා අපි කියන්න ඕනේ පුතේ මේ කාරණා. තනිව ප්‍රාග්ධනය යොදා කියන එක කියන්න ඕනේ. මේක නිර්වචනය කරන්න. පැහැදිලිද? මොකද්ද? තනිව ප්‍රාග්ධනය යොදා.
තනිව ප්‍රාග්ධනයේ යොදා කියන කාරණාව අනිවාර්යයෙන්ම දාන්නම ඕනේ මේක. ඔන්න දානවා මම සර් බලන්න. තනිව ප්‍රාග්ධනයේ යොදා. ප්‍රාග්ධනයේ යොදා. හරි. සල්ලි දාන්නෙත් එයා. බිස්නස් එකේ ලාභ ගන්නෙත් එයා. කෙලින්ම සාක්කුවට දාගන්නවා එයා. හරි. තනිව ලාභ භුක්ති විඳින. අන්න ඊළඟ වචනේ. මොකද? තනිව ලාභ භුක්ති විඳින. ලාභ භුක්ති විඳින. right දැන් ඔන්න දෙකක් කිව්වා. තනිව ප්‍රාග්ධනයේ යොදා තනිව ලාභ භුක්ති විඳින. හරි. වගකීම කොහොමද තියෙන්නේ? වගකීම අසීමිත වූ. හරි. වගකීම අසීමිතයි. ඒ කියන්නේ අපි කතා කරමු ඉදිරියේදී වගකීම අසීමිත වූ. අසීමිත වූ. හරි. ඔන්නම් තව දාන්න අඛණ්ඩ පැවැත්මක් නොමැති කියලා දාන්නත් පුළුවන්. කැමති නම් අපි ඒකක් දාමු. අඛණ්ඩ පැවැත්මක් නොමැති ව්‍යාපාර. අඛණ්ඩ පැවැත්මක් නොමැති ව්‍යාපාර තමයි අපි කියන්නේ මොනවද? තමයි අපි කියන්නේ මොනවද? කේවල ස්වාමි ව්‍යාපාර කියලා හඳුන්වා ගන්න. හොඳයි. සර් එකපාරක් කියමු. මෙන්න මම දුන්නාට හොඳ නිර්වචනයක්. තනිව ප්‍රාග්ධනයේ යොදා තනිව ලාභ භුක්ති විඳින වගකීම අසීමිත වූ මොකද අඛණ්ඩ පැවැත්මක් නොමැති ව්‍යාපාර අපි කියන මොනවද? කේවල ස්වාමි ව්‍යාපාර කියලා. හරි. දැන් මතකයිනේ දැන් ඔයාලට පුළුවන් මේක ඔන්න කොටුවක් ඇතුලේ හරි ලස්සනට මේක මේ නිර්වචනේ වාට අතිශය වැදගත් නිසා වෙනම දාගන්න. දැන් ඔන්න මේ ගැන අපි කතා කරනවා. දැන් මේක ඉංග්‍රීසි වලින් මොකක්ද කියන්නේ කියලා බලමු නේද? සාමාන්‍ය කේවල ස්වාමි ව්‍යාපාර වලට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ sole proprietorship කියලා. හරි? sole proprietorship කියලා තමයි අපි ඉංග්‍රීසි වලින් මේකට කියන්නේ. sole තනි කියන අර්ථය තමයි එන්නේ. තනි කියන අර්ථය තමයි එන්නේ. මේකේ highlight කරගන්න ඕනේ කාරණා දෙක තුනක් තියෙනවා. මේ තනිව ප්‍රාර්ථනය කියන එක highlight කරගන්න. මේ තනිව ලාභ කියන එක highlight කරගන්න. හරි? මොකද ඒ දෙක අතිශයින් ඕනේ මේක නිර්වචනය කරන්න. හොඳයි. දැන් ඔයාට හොඳ අවබෝධයක් තියෙනවා මේ මොකද්ද කියන්නේ කියලා. හරි? දැන් ඔයා ගමේ තියෙන කඩේ මතක් කරගන්න. ගමේ තියෙන එළවලු කඩේ මතක් කරගන්න දැන්. හිතින් මවා ගන්න. හරි. ගමේ තියෙන සිල්ලර කඩේ හිතින් මවා ගන්න තනි පුද්ගලයා ඉන්නේ නේ. අයිතිකාරයා ඉන්නේ. මතක් කරගන්න. ඔයාට ඒක මතක් කරනකොට දැන් ඔයාට තේරෙනවා ලක්ෂණ මොනවද කියලා මේකේ නේද? හොඳයි. අපි දැන් ඊගාවට කතා කරන්න යන්නේ පුතේ. දැන් මට උත්තර දෙන්න ඕනේ. මේ කේවල ස්වාමි ව්‍යාපාරයක් ගැන කතා කරද්දී මේකේ තියෙන ලක්ෂණ ගැන අපි දැන් කතා කරන්න යන්නේ. ලක්ෂණ ගැන අපි කතා කරන්න යන්නේ. හොඳයි. ඔයාම හැමෝම ඔයාගේ ෂෝට් නෝට් එකේ ටිකක් යටට ඇවිල්ලා ලියා ගන්න කේවල ස්වාමි ව්‍යාපාරයක ලක්ෂණ කියලා ලියා ගන්න. හොඳයි. ලක්ෂණ කියලා ලියා ගන්න. ලක්ෂණ කියලා ලියා ගන්න. මම මේ මැකුවා මේක. ඔයාලා ලියා ගන්න ඕනේ මම ලියා ගන්න කියන වෙලාවට. හරි. ඔව් නිර්වචනේ ලියා ගන්න ඕනේ. ඔන්න ලියා ගන්න. තනිව ප්‍රාග්ධනයේ යොදා තනිව ලාභ භුක්ති විඳින වගකීම අසීමිත වූ හරි වගකීම අසීමිත වූ අඛණ්ඩ පැවැත්මක් නොමැති ව්‍යාපාර තමයි අපි කියන්නේ කේවල ස්වාමි ව්‍යාපාර කියලා. හරි? ඒක ලියා ගන්න ඕනේ ෂෝට් නෝට් එකේ. හරි. හරි නේද? හොඳයි. තනිව ප්‍රාග්ධනයේ යොදා තනිව ලාභ විඳින වගකීම අසීමිත වූ අඛණ්ඩ පැවැත්මක් නොමැති ව්‍යාපාර කේවල ස්වාමි ව්‍යාපාර වේ. right. දැන් මේ ඉගෙන ගන්න යන්නේ මොකද්ද? කේවල ස්වාමි ව්‍යාපාරයක ලක්ෂණ. හොඳයි. ඔයාලා ලියා ගන්න මාතෘකාව කේවල ස්වාමි ව්‍යාපාරයක ලක්ෂණ කියලා. හොඳයි. හැමෝම ලස්සන ෂෝට් නෝට් එක හදන්න අලංකාර විදියට හදන්න ඕනේ. මේකේ ලොකු දෙයක් තියෙනවා. තමන්ගේ අත්තකුරෙන් ඔයා හදලා බලන්න ඔයා පාඩම් කරලා බලන්න ඔයාගේ අත්තකුරෙන් හදාගන්න ෂෝට් නෝට් එක මතක හිටින්නේ නැද්ද කියලා. අනිවාර්යෙන් මතක හිටිනවා.
ඉතින් මට එක එක කෙනා දානවා හදපු ෂෝට් නෝ. පාඩම් හැම එකකින්ම ලස්සනට හදලා තියෙනවා. ඉතින් අපි මුලින්ම මේ කරන්නේ මේකට ආස වෙන එක. හරිද? අපිට ආස වෙන්නේ නැතුව දෙයක් කරන්න බෑ. ඇත්ත කතාව ඒකයි. ඒ නිසා මේ BS වගේ විෂයක් කරද්දී ඒකට එක එක උපක්‍රම පාවිච්චි කරන්න වෙනවා. මොකද මේක මාර තියරි කාරණා ගොඩක් මතන යන්නේ පුතේ. accounting වල නම් footnote අවශ්‍ය නැහැ. නමුත් BS වල අතිශයින් ඕනේ පුතේ. හේතුව අමතක වෙනවා පුතේ මේවා. හරිද? ඒ අමතක වෙනවට බෙහෙතක් තමයි මේ දෙන්නේ මම. හරියට හරියන බෙහෙත මේ දෙන්නේ මම. ඒ නිසා දැන් වෙන රිවිෂන් වලත් කරන්නේ මොකද්ද? ප්‍රශ්න ටිකත් එක්ක උත්තර සාකච්ඡා කරනවා. මේමයි පුතේ ලියා ගන්න. ඒක වැඩක් නෑ පුතේ. ආයෙවා පාඩම් කරන්න බෑ. දැන් මේකේ වෙන්නේ මොකද්ද? අපි ෂෝට් නෝට් එක හදලා ඔයාලට තනියම උත්තර ලියන්න දෙනවා. print out අරගෙන. ඒක තමයි වෙන්න ඕනේ. එතකොට ඔයා මතකෙන් ලියන්නේ උත්තර. ඔයාගේ ෂෝට් නෝට් එකේ ඔයා මතකෙන් තමයි උත්තර ලියන්නේ. ඉතින් ඒක තමයි වෙන්න ඕනේ මට. ඉතින් අපි මේ වැඩ පිළිවෙලට එක්ක සම්බන්ධ වෙලා දිගටම යමු. අපිට ලොකු දෙයක් මේකෙන් කරගන්න පුළුවන්. හොඳයි. ලක්ෂණනේ මේ කියන්නේ. දැන් ඔන්න මම ඔයාගේ උත්තර මේ අහනවා. මට උත්තර දෙන්න ඕනේ. හොඳයි. මම පටන් ගන්නකොටම කිව්වා මේකේ ලක්ෂණ කිහිපයක්. මේ කේවල ස්වාමි ව්‍යාපාරේ. හරි. කියමු බලන්න කොල්ලෝ කෙල්ලෝ ටික ඔක්කොමලා මොනවද පුතේ මේකේ තියෙන ලක්ෂණ? කියමු බලන්න. මෙන්න කට්ටිය ටයිප් කරගෙන ඉඳලා තියෙනවා මේ උත්තර දාන්න. හොඳයි. right මෙන්න තිලිනි දිසානායක මට උත්තර කියනවා සමාශ උත්තරයක් කියනවා. මෙයමයි ඉමාශිකා මට උත්තරයක් කියනවා. නිපුණි කෞශල්‍යා මට උත්තරයක් කියනවා. නවෝදිකා කියනවා. right දෙව්මිනී කියනවා. ඉමාශිකා කියනවා. ඇඩ්නන් කියනවා මට උත්තරයක්. ඒ වගේම කට්ටිය මදුෂානි, දසුනි, සචින්තා, රන්සි, නදීෂ ලක්ෂාන්, නියමයි. කෞෂි කියනවා මට උත්තරයක්. හිරුනි කියනවා. නියමයි. ඒ හැම එකකම උත්තර ටික මේ මම කියන ඒවාද කියලා චුට්ටක් චෙක් කර බලන්න. මම කියන ව්‍යාපාර පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන් කියලා. ඉතින් ඒක තමයි පළවෙනි ලක්ෂණය අපි කතා කරන්නේ. අද හිතුනොත් හෙට ආරම්භ කරන්න පුළුවන් බිස්නස් එක. ටක් ගාලා පටන් ගත්තා. හරි. පහසුවෙන් ආරම්භ කළ හැකි. පහසුවෙන් ආරම්භ කළ හැකි. රැල්ලක් සමහරක් කරාවට හරි ඉවසගෙන ඉන්න බෑ සමහරුන්ට. අල්ලපු ගෙදර එක්කෙනා කඩයක් දැම්මොත් එimhe මේ ගෙදර එක්කෙනා නලියනවා ඉන්න බෑ. හරි. උටත් ඕනේ ටක් ගාලා දාගන්න කඩේ. හරි. ගෙදර කට්ටිය දුම් බලපෑම් කරන බලපන් අර යාපෙත් එක දැම්ම කඩයක් උඹට තමයි ඉන්න බැරි. උඹ කඩේ දාගන්න බෑ දාපන් ඉම්මන්න කඩයක් කියලා මොකද කරන්නේ? ඌවත් බලපෑම් කරලා මොකද කරන්නේ? ටක් ගාලා කඩයක් දැම්ම ගන්න මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ බිස්නස් කරපු කෙනෙකු නෙවෙයි. හරි. ඇයි පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන් හින්දා. හරි. පහසුවෙන් ආරම්භ කරන අන්තිමේදී මොකද වෙන්නේ? ණය ගෙවා ගන්න බැරුව බෙල්ල වැල දාගන්න. හරි. ඉතින් මම මේ කියන්නේ ඕන කෙනෙක්ට වෙනද පොළට යන්න පුළුවන් මේක. හරි. දැන් ඔයාට උනත් පුළුවන්. නේ? ඔයාට උනත් පුළුවන්. අඹ ගෙඩි ටිකක් අරගෙන පාරක් ගාවේ තියාගෙන ඉන්න. බැයිද? පුළුවන් නේ. කවුරුත් ඇවිල්ලා බලපෑම් කරනවද ඔයාට? නෑනේ. මේ ව්‍යාපාර පුතේ හරි පහසුවෙන් ආරම්භ කරනවා. ආරම්භක ප්‍රාග්ධනයනේ. හරි? සුළු ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙන්නේ නේ. අපිට ඒක ලියන්න පුළුවන් වුණා. හරි? ආරම්භක ප්‍රාග්ධනය ඉතා සුළු වීම නැත්නම් සුළු ප්‍රාග්ධනයක් අවශ්‍ය වීම අපිට ඒක ලියන්න පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම ලියමු අපි. ප්‍රාග්ධනය තනිව යෙදීම කියන කාරණාව ලියමුකෝ අපි. ප්‍රාග්ධනය තනිව යෙදීම. ප්‍රාග්ධනය තනිව යෙදීම ලියන්න. ප්‍රාග්ධනය තනිව යෙදීම. තනිව යොදන්න ප්‍රාග්ධනය. එතන සුළු ප්‍රාග්ධනයක් අවශ්‍ය වීම කාරණාව තුන ලියා ගන්න. හරි? සුළු ප්‍රාග්ධනයක් අවශ්‍ය වීම. පටන් ගන්න. නේ? ඒකත් ලියන්න. සුළු ප්‍රාග්ධනයක් අවශ්‍ය වීම. හරි? ඒකත් අපිට ලියා ගන්න පුළුවන්. තව මොනවද තියෙන්නේ? පැවැත්ම නැහැ. හරි? පැවැත්ම නැහැ. මේ කියනවා මේ නැහැ. ඉම්මට වෙයිද යනවා. හේතු කාරණා ගොඩක් තියෙනවා. හරි?
හේතු කාරණා ගොඩක් තියෙනවා කතා කරමු. මතක තියාගන්න මොකක් නැද්ද? අකණ්ඩ පැවැත්මක් නොමැත. හරි? මොකද්ද නැත්තේ? අකණ්ඩ පැවැත්මක් නොමැත. අකණ්ඩ පැවැත්මක් නොමැත. අකණ්ඩ පැවැත්මක් නොමැත. කියන්න. හරි? හේතු කාරණා ගොඩක් තියෙනවා. ප්‍රධානම එක මේ ලංකාවේ බිස්නස් වැටෙන්න මේ අයිතිකරුගේ ගැනිලි. නෝද? අයිතිකාරයාගේ ගැනිලි. හරිද? සීමාවක් නැහැ ගැනිලි කරන්න ගියාම. දැන් හිතෙන්නේ මොකක්ද අයිතිකාරයාට? මගේ බිස්නස් එකනේ මට ඕන විදිහට මම වැඩ කරනවා. හරි? ඉතින් ලාච්චුවෙන් සල්ලි ගන්නවා. කඩයක් තියෙනවා නම් ගෙදරට කෑම බීම ඔක්කොම කඩෙන් තමයි අරන් යන්නේ. ඒකට කිසිම මුදලක් දාන්නේ නැහැ. හරි? පොඩි උන් එහෙම ඇවිල්ලා ගෙදර සීනි බෝල කඩේ තියෙන ටොපි චොක්ලට් ඒ ඔක්කොම කනවා. හරි? නේද? ගෙදරට අවශ්‍ය කිරි පිටි නූඩල්ස් පැකට් එක ඔක්කොම කඩෙන් තමයි ගෙදර අරන් යන්නේ. හරි? ගැනිලි වැඩි. මුදල් පාලනය කරගන්න බෑ. ඉතින් මොකද වෙන්නේ? අකණ්ඩ පැවැත්මක් නැහැ. වැහිලා යනවා ඉක්මනටම. අයිතිකාරයට තව ගොඩාක් දේවල් තියෙනවා. මේවා අසාර්ථක වෙන හේතු අපි කතා කරමු. ඉදිරියේදී අයිතිකාරයාගේ කළමනාකරණ ගැටලු බලපානවා. ගැනිලි බලපානවා. ඒ වගේම අවිවේකීභාවය. අවිවේකීභාවය මේ අකණ්ඩ පැවැත්මක් ඇති වෙන්නේ හේතුව. මම මේ කියන ඒවා වැදගත් වෙන ඒවා තියෙනවා නම් වෙනම සටහන් කරගන්න. අර මම කිව්වා ස්ටිකි නෝට්ස් කියලා තියෙනවා කඩේ බුක් ෂොප් එකේ ගන්න. ඒක අරගෙන අවශ්‍ය දේවල් තියෙනවා නම් වෙනම සටහන් කරගන්න වැදගත් වෙයි කියලා හිතෙනවා. හොඳේ? මේකේ එකක් තමයි මේ අවිවේකීභාවය. වෙලාවක් නැහැ හිටපු ගමන් මෙයා එනවා. යම් මේ ගෙදර වැඩක් කරගන්නත් වෙලාවක් නැහැ. ඇයි සේවකයක් මේ යන්නේ? කඩේ බඩු කිරන්නෙත් මෙයා, කඩේ අතු ගන්නෙත් මෙයා, ගණන් එකතු කරන්නෙත් මෙයා. නේද? ඉතින් ඌ නිකන් රොබෝ කෙනෙක් වගේ එහෙට යනවා මෙහෙට යනවා කඩේ ඇතුලේ. හරි? ඉතින් හරි අවිවේකීභාවයෙන් ඉන්නේ අන්තිමේදී උටමේ පා වෙනවා වැඩි. හරි? දමල ගහන යනවා මොන කරුමයක්ද මේ කියලා නතර කරලා දාන්න උත්සාහ කරනවා. ඉතින් මේ බලන්න අකණ්ඩ පැවැත්මක් නොමැති බවට මම මේ හේතු ඔයාට මේ කිව්වෙම. හරි? තව එකක් තමයි වගකීම අසීමිතයි. ඔළුවේ තියාගන්න. මොකක් අසීමිතද? වගකීම අසීමිතයි. අපි ලියමු වගකීම අසීමිතයි. වගකීම අසීමිතයි. හරි? වගකීම අසීමිතයි. මෙයන් වගකීම අසීමිතයි. මොකක්ද වගකීම අසීමිතයි? පුතේ ණයක් ගත්තොත් එහෙම එයාගේ පෞද්ගලික දේපල පවා කැප කරන්න වෙනවා මෙයාට. හරි? මේ වචනේ ගැන මේ ගිය සතියේ කතා කරා මතක ඇතිනේ. වගකීම ගැන. හරි? තමන්ගේ පෞද්ගලික දේපල පවා කැප කරන්න වෙනවා පුතේ ණයක් ගත්තොත්. හරි? තේරුණා? ඒකට තමයි වගකීම අසීමිතයි කියලා කියන්නේ. කොහොම හරි ණය ගෙවන්න ඕනේ. බිස්නස් එක වැටුණා ස්වාමීනි මේක මට ගෙවා ගන්න බෑ ස්වාමීනි කියලා බෑ. උසාවියට ගියාම එහෙම කියලා බේරෙන්න බෑ. හරි? ඔයාගේ ගෙදර තියෙන මොනවා හරි විකුණලා හරි? ගෙදර තියෙන හිරවැණේ හරි කවන්නේ විකුණලා හරි. හරි? ගෙදර තියෙන ෆ්‍රිජ් එක ටීවී එක විකුණලා හරි ණය ගෙවපන් කියන්නේ. ඒ කියන්නේ මොකක්ද? වගකීම අසීමිතයි. වගකීම අසීමිතයි. දැන් ඔයාලට තේරුණාද මේ ලක්ෂණ? තව තියෙනවා මේ මෙච්චරක් විතර නෙමෙයි ඈ. හරි? තව තියෙනවා. මේකේ ඉතිරි මේ නෛතික පුද්ගල භාවයක් නැහැ. ඒක නීති ඉදිරියේ පිළිගන්නේ නැහැ. නේද? ඒක බිස්නස් එකේ නමක් තියෙනවා. ඉතින් නම ඒ වුණාට පිළිගන්නේ නැහැ ඉදිරියේ. නීතිය ඉදිරියේ. නඩුවක් දාන්න බෑ බිස්නස් නමට. දාන්නේ මේ අයිතිකාරයාගේ නමට. වාහනයක් ගන්න බෑ බිස්නස් එකේ නමට. ගන්න වෙන්නේ අයිතිකාරයාගේ නමට. බදු ගෙවන්න බෑ බිස්නස් එකේ නම. ගෙවන්න වෙන්නේ අයිතිකාරයාගේ නම. බිස්නස් එකට වෙනම නමක් තියෙනවා. හරි? ඒ වුණාට නයිති මේ වෙනම පිළිගන්නේ නෑ යා. මේ අන්න බලන්න ඒකට අපි කියනවා මොකක්ද? නෛතික පුද්ගලභාවයක් නොමැත කියලා. මොකද්ද පුතේ? නෛතික පුද්ගලභාවයක් නොමැත. නීතිමය පුද්ගලභාවයක් කියලා එකක් කියනවා. නෛතික පුද්ගලභාවයක් නොමැත. නෛතික පුද්ගලභාවයක් නොමැත. දැන් ඔය කට්ටිය මීට අමතරව ගොඩක් දේවල් මට කියලා තියෙනවා.
මෙන්න අන්තිමටම කියලා තියෙනවා එක්කෙනෙක් දෙව්මී ස්වාධීනත්වය කියලා. හරි. මේ තීරණ ගන්න කවුරුත් බලපෑම් කරන්නේ නැහැ. මේ බිස්නස් එක තියෙන ප්‍රධාන වාසිය. ඉගෙන ගන්න මේවා ජීවිතේට ගොඩක් වැදගත් මේ ඉගෙන ගන්න මේ ප්‍රායෝගික දෙයක්. හරි. මේක අපිරිය කරගන්න එපා. මේක ඔයාට ඕන එකක්. මේ බිස්නස් එකක් කරන එක ඔයාගේ හීනයක් වෙන්න අනිවාර්යයි. හේතුව ඔය අනිවාර්යෙන් කරන්න ඕන බිස්නස් එක. බිස්නස් එකක් කරන්ද ඔයා ඒ දැනුම තියෙන්න ඕනවා. ඒ දැනුම තමයි මේ ගන්න. ඒ නිසා මේක අපිරිය කරගන්න එපා. මේ ඉගෙන ගන්න සුපිරිම සබ්ජෙක්ට් එකක් ඈ. ඔයාගේ ජීවිතේ ගොඩ දාන සබ්ජෙක්ට් එක මේක. හරි. ඔයා මේ තියරි කාරණාත් එක්ක බිස්නස් එකක් පටන් ගන්න හරියන්නේ නැද්ද කියලා. බිස්නස් ස්ටඩීස් හරියට ඉගෙන ගත්ත කෙනෙක් බිස්නස් එකක් පටන් ගත්තොත් ඉහළටම යනවා. හරි. ආදායම් වෙනවා හොයාගන්න බැරි වෙනවා. හරි. ඒ නිසා මේක ඉගෙන ගමු ජීවිතේට. ජීවිතේට මම නම් ගත්ත ගොඩක් දේවල්. හරි. ඔයත් ගන්න ඕනේ. මේ අහුවත් කාට හරි කියලා දෙන්නත් පුළුවන්. ඒ නිසා මේ හැම එකම තියරි පැත්තෙන් බලන්නේ නැතුව සාමාන්‍ය ජීවිතේ ප්‍රායෝගික පැත්තෙන් බලලා ඉගෙන ගන්න. දැන් මේ ඊළඟ එක තමයි මේ දුරේ කියනවා ස්වාධීනත්වය කියලා. නේද? ස්වාධීනත්වය කියලා කියන්නේ මොකක්ද? කවුරුත් බලපෑම් කරන්නේ නැහැ. නේද? හිටපු ගම සමහර කඩ දැකලා දිව හිටපු ගම වහනවා. ඌට කැමති වෙලාවට ඌ කඩේ යරින්නේ. සමහර කෙනාට වහලා තියෙනවා. ඕන වෙලාවට වහලා ගෙදර යනවා. එයාගේ තනි තීරණ තියෙන්නේ. කවුරුත් බලපෑම් කරන්නේ නැහැ තීරණ වලට. ඒ කියන්නේ එයාට පුළුවන් එක්කෙනා ඉන්නේ ඒ ස්වාධීන තීරණ ගන්න. ඉතින් ස්වාධීනත්වයේ කිව්වත් හරි. ස්වාධීන තීරණ ගැනීමේ හැකියාව කියන එකත් මේ ලක්ෂණයක්. ස්වාධීනත්වය කියන්නේ මොකක්ද නේද? ස්වාධීනත්වය කියන්නේ ස්වාධීනත්වය. හරි. 1 2 3 4 5 6 7යි. 7ක් ලියුවා. 7ක් ලියුවා. ඉතින් තව ගොඩක් තියෙනවා. අපිට මේකේ ලක්ෂණ උපරිම 5ක් 6ක් දැනගත්තා නම් ඇති. තව වලින් අපි තව මොනවද කියන්න පුළුවන්. තව මොනවද මේක ලියාපදිංචිය අනිවාර්ය නොවීම කියන කාරණාව අපි අන්තිමටම ලියමු. හරි? ලියාපදිංචිය අනිවාර්ය නොවීම. ලියාපදිංචිය අනිවාර්ය නොවීම. හරි. දැන් ඔන්න අපේ ෂෝට් නෝට් එකේ අපේ අද ඉගෙන ගත්තා කේවල ස්වාමි ව්‍යාපාරයක ලක්ෂණ. මතකද බලන්න? මතක නම් ගොඩ ඔයා. මේකෙන් 4ක් 5ක් හරි මේක බලන්න නැතුව කියන්න පුළුවන් නම් ඔයා ගොඩ හොඳේ. රයිට්. කේවල ස්වාමි ව්‍යාපාරයක් කියලා සර් කිව්වේ මොකද්ද? තනිව ප්‍රාග්ධනයේ යොදා තනිව ලාභ භුක්ති විඳින වගකීම අසීමිත වූ අඛණ්ඩ පැවැත්මක් නොමැති ව්‍යාපාර. මේ ලක්ෂණ මොනවද? පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන්. පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන්. සුළු ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙයි. වගකීම අසීමිතයි. නෛතික පුද්ගල භාවයක් නොමැත. අඛණ්ඩ පැවැත්මක් නොමැත. මෙන්න මේ තුන හැම එකටම වගේ මතක තියාගන්න. ලේසි මේ තුනම ඔළුවේ තියාගන්න. මෙන්න මේ කාරණා තුන මතක තියාගන්න නිතරම මේ තුනෙන් වලට ලොකු දෙයක් කර හැකියි. මේ පාඩම ඇතුලේ. ඒක ඉදිරියේදී තේරෙයි. මේ තුන වාසිය විදියට ලියන්න පුළුවන්. ඒ නිසා කෙටිකම පාවිච්චි කරමු. මෙන්න මේ තුන හැම වෙලේම එකට මතක තියාගන්න උත්සාහ කරන්න. මේ තුන. ඉදිරියේදී තේරෙයි මොකද්ද මේ සර් කියන්නේ කියලා. හොඳයි. දැන් අපි මේ ගැන කතා කරා ලක්ෂණ. දැන් මතකයිනේ. දැන් මේකේ වාසිය ගැන අපි කතා කරමුකෝ. හරිද? මේකේ වාසිය ගැන අපි දැන් කතා කරන්නේ. කේවල ස්වාමි ව්‍යාපාරයක වාසි. පුතේ වාසි කියලා ඇහුවත් ලියන්න පුළුවන්. මේකේ ප්‍රතිලාභ කේවල ස්වාමි ව්‍යාපාරයකින් අත්වන ප්‍රතිලාභ කිව්වත් එකයි ඈ. හොඳයි. අපි හැමෝම දන්නේ වාසිනේ. අපි වාසි කියලා ලියාගමු. අපි වාසි 5යි අවාසි 5යි මතක තියාගමු. මොනවද? වාසි 5යි අවාසි 5යි. කෙටි කරලා තමයි අපි මේ දැන් ලියන්න යන්නේ. හොඳයි. ඊළඟ මාතෘකාව යාගේ කේවල ස්වාමි ව්‍යාපාරයක වාසි සහ අවාසි.
ලියන්න වාසි සහ අවාසි. වාසි සහ අවාසි. වාසි සහ අවාසි. හැමෝම ලියන්න. වාසි සහ අවාසි. හරි. දැන් මේ සීමා කියලා අහලා තියෙනවා. සීමා මේ අවාසි වලට තියෙන තවත් එකක් තමයි සීමා කියලා කියන්නේ. දැන් ඔයාලා විභාගයෙන් අහුව මෙහෙම කේවල ස්වාමි ව්‍යාපාරයක සීමා මොනවද කියලා. ඒතර ලියන්න තියෙන අවාසිම තමයි. හරි. ඒ නිසා එක එක නම් වලින් එනවා. හරි. එක එක නම් වලින් ආවට අපි පැටලෙන්නේ නැහැ. අපි අහුවෙන්නේ නැහැ. අපි දන්නවා වැඩේ කරගන්නේ කොහොමද. හොඳයි. දැන් ඔයාලට අවස්ථාව දෙනවම වාසි ටිකකුයි අවාසි ටිකකුයි කියන්නේ. මුලින්ම වාසි ටිකක් අපි කතා කරමු. හරි. මම මේ පැත්තට වෙන්න ලියන්නම්කෝ වාසි. හරි. ඔයා කැමති විදියට වාසි අවාසි වුණා වගුවක් ගන්න ඉඩ තියෙනවනම් වගුවක් ගහගන්න. එහෙම නැත්නම් එක වාසි ටික ලියලා ඊට පස්සේ අවාසි ලියුවත් ප්‍රශ්නයක් නැහැ. වාසි 1යි 2යි 3යි 4යි 5යි පහක් ඇති. පහක් ඇති. ඉතුරු ඒ ඔළුවේ තියාගන්න. කියමුකෝ බලන්න දැන් ලක්ෂණ වලින්ම ගන්න පුළුවන් ටිකක් තියෙනවා. අර ලක්ෂණ ටිකක් කිව්වේ ඒකෙන්ම ගලවලා ගන්න හැකි ටිකක්. පුතේ පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන් කාරණා වාසියක් නේ පුතේ. මාර විදියට ෆෝම් පුරවගෙන දඟලන්න ඕනේද කියන්නකෝ. එහෙම ඕනේ නැහැ. එහෙම ඕනේ නැහැ. ඇයි හරි ලේසි පටන් ගන්න එක වාසියක්. පහසුවෙන් ආරම්භ කළ හැකි. පහසුවෙන් ආරම්භ කළ හැකි වීම ලියන්න. පළවෙනි වාසිය ලියන්න. පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන්. හරි. තව මොනවද තියෙන වාසි අපිට? අපි ඉගෙන ගන්නවා දැන් වාසි. මොනවද? මොනවද තියෙන්නේ? නීතිමය බලපෑම් අඩුයි මේකට. සමාගමකටන් තියෙන බලපෑම් බලන්න කොච්චරද කියලා. පනතක් දීලා තියෙනවා. ඒ පනත යටතේ වැඩ කරන්න ඕනේ අපිට. හවුල් ව්‍යාපාරයක තියෙන අනපනත් ටික බලන්නකෝ. වංචා වැළැක්වීමේ ආඥා පනත කියනවා. හවුල් ව්‍යාපාර ආඥා පනත කියනවා. සමාගම් පනත කියනවා. මාර පනත් ඔගේ හවුල් ව්‍යාපාරයකට තියෙනවා. හැබැයි පුතා මේකට එහෙම නැහැ. මේකට තියෙන එක පනතයි. ව්‍යාපෘතියට විතරයි. ඉතින් බලපෑම අඩුයි සාමාන්‍යයෙන්. නීතිමය බලපෑම ඇත්තටම අඩුයි. ඇත්තටම නැති තරම්. පුතේ ඒක වාසියක්. පටන් ගන්න කියන වාසියක් නේ. නීතිමය බලපෑම අවම වීම. නීතිමය බලපෑම අවම වීම කියන්නේ. අවම වීම නොමැති වීම කියලා ලියන්නේ අවම වීම. හරි? නොමැති වීම කිව්වොත් නෑ වගේ. අවම වීම. අඩුයි. තව සුළු ප්‍රාග්ධනයක් අවශ්‍ය වීම කියන එකත් පුළුවන් නේද අපිට ලියන්න. කැමති නැහැ ඒක ලියන්න පුළුවන් කට්ටියට. සුළු ප්‍රාග්ධනයක් අවශ්‍ය වීම. තව අපි ගමු. තව ඇයි පුතේ ලාභය කුට්ටිය පිටින් මොකට සාක් විදාගත්ත හැකි. වාසියක් නේ. නේද? මේ දැන් කට්ටිය ගොඩාක් උත්තර කියනවා මේ මම පාඩමක් කරගෙන යන ගමන් මම බලනවා හොඳේ. බලන්න නැතුව නෙමෙයි. මම කියන්නම් කට්ටියට උත්තර. ඔයාලා කියන ඒවා මේ මම මේ දැන් කියන්න යන්නේ මෙන්න මෙහෙම කතාවක්. හරිද? ලාභේ බෙදිලා යන්නේ නේද මේ ව්‍යාපාරවල. එකයි ඉන්නේ. ඉතින් හවසට ලාච්චි වැල්ලුවා මාර සතුටුයි උට. ඇයි උගේ මොකද ගන්නේ ගණන් කරලා උ සාකුර දාගත්ත ගෙදර ගියා. හරි. ඉතින් හරි සතුටින් තමයි යන්නේ ලාභයක් තියෙනකොට. ඇයි මේකේ තියෙන වාසිය තමයි මේ ලාභෙ බෙදිලා යන්නේ නෑ. ගෙදර ගියාම නම් බෙදිලා යනවා. ඒක වෙනම කතාවක්. මේ හරි ඒක වෙනම කතාවක්. ඒක අපි කතා කරන්න ඕනේ නෑ. ගෙදර ගියාම බෙදිලා යනවා තැන් වලට. බිස්නස් එකේ ලාභේ කෙලින්ම සාක්කුවට යනවා. අපි කියනවා ලාභය තනිව භුක්ති විඳීමට හැකියවීම. ඉතින් ඒක වාසියක් ලාභය තනිව භුක්ති විඳීමට හැකියි. භුක්ති විඳීමට හැකියි. හරි. දැන් ඒක ඔන්න වාසියක්. හරි. තනි තීරණ ගන්න පුළුවන්. මේ වාසියන්නේ එයාට ඕනනම් වහන්න පුළුවන්. නේ? ඕනනම් මේ කඩේ ඕන වෙලාවට විවෘත කරන්න පුළුවන්. නේද?
කාටවත් කියන්න බලපෑම් කරන්න බෑනේ ඒකටනේ. දැන් ඔයා ගිහිල්ලා අහනවා කඩේ මේ ඇයි ඔයා වහගෙන ඉන්නේ? එහෙම කරන්න පුළුවන්ද? එහෙම ඔයාට අයිතියක් තියනවද? එහෙම කියන්න පුළුවන්ද ඔයාට? වහලා තියෙනවා කඩයක්. හොඳේ. ඔයා ගිහිල්ලා අයිතිකාරයෙකුට මේ ඇයි මෙහෙට මේ කඩේ මොකද වහගෙන ඉන්නේ? එහෙම කියන්න පුළුවන්ද? බෑ. මොකද එයාගේ තීරණයක. හරි? නේද? ඔයාට ගිහිල්ලා කියන්න මේ වහගෙන වහාම කඩේ අරින්නේ. එහෙම කියන්න බෑ ඔයාට. මොකද තනි තීරණ ගන්න පුළුවන් එයාට. හරි? ගැණිලි වුණත් තනි තීරණයක් නේ. ගැණිලි වුණත් තනි තීරණයක් නේ. හරිම ලේසි. ඉතින් මේකේ තියෙන වාසියක් තමයි එයාට හිතිච්ච ගමන් එක එක දේවල් කරන්න පුළුවන් බිස්නස් එක ඇතුලේ. ඉතින් අපි කියන එකට ස්වාධීන තීරණ ගැනීමේ හැකියාව. ස්වාධීන තීරණ ගැනීමේ හැකියාව. හරි? තීරණ ගැනීමේ හැකියාව. තව මොනවද තියෙන්නේ? ව්‍යාපාරයේ ආදායම් පද්දෙන් නිදහස් වීම. ව්‍යාපාරයේ ආදායම් පද්දෙන් නිදහස් වීම. එතන මේ ව්‍යාපාරයේ නිදහස් වෙච්ච නිසා වාසියක් විතර ගන්න පුළුවන්. මේ හොඳ උත්තරයක් ඒක. හැබැයි ආදායම් පද්දෙන් නිදහස් වෙනකොට අයිතිකාරයට බද්ද ගෙවන්න වෙනවා කොහොමද? ව්‍යාපාරය කියලා දානවනම් හොඳයි ඒක. ඒක හොඳ උත්තරයක් උතේ. මේ හැමෝටම පොදු ඒවා ටිකක් අපි ලියමු. ඒක හරි ව්‍යාපාරයේ ආදායම් පද්දෙන් නිදහස් වෙනවා. මේක කොච්චර බිස්නස් එක මොකද මේ නෛතික පුද්ගලභාවයක් නැහැනේ. අයිතිකාරයා තමයි ගෙවන්නේ මේ බද්ද. ඒ නිසා බිස්නස් එකට වෙනම බද්දක් ගෙවන්න ඕනේ නැහැ. හැබැයි ඉතින් මෙහෙමයි. පරිපණම් බදු ඒවා ඉතින් ගෙවන්න වෙනවනේ. ඒවා ඉතින් ගෙවන්න වෙනවා. දැන් මේකට තව 1 2 3 4යි මම ලියුවේ. තව මොනවද තියෙන්නේ බලමු. දැන් ඔන්න මම ඔයාලගේ උත්තර මම දැන් කියන්න යන්නේ. ඔන්න කොබන් මෙන්න මිලින්ද කියනවා පහසුවෙන් අවසන් කළ හැකි වීම කියලා. විනෝ කියලා කෙනෙක් කියනවා තනි තීරණ ගන්න පුළුවන් පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන් කියලා. රයිට්. උදාහරණ ඔයාලගේ නම් දාගන්න ඕනේ හරියට. එක එක නම් වලින් ඉන්නවා සමහරු මම බලපාන නීති බලපෑම් අඩුයි. අනිවාර්යයෙන් දැන් මගේ ක්ලාස් එකෙන් කියලා තියෙන්නේ. අයින් කළා දායි හරි. ඒ නීති රීති ටිකක් තියෙනවානේ. ඒ ටික පිළිපදින්න ඕනේ. හරි. නැත්නම් අයින් කළා දාන එක එච්චර අමාරු දෙයක් නෙමෙයි. හරිද? ඒ නිසා මේ පිළිබඳව අපේ දැන් සම්බන්ධීකරණය කරන්න වෙනවා මගේ ගෝලයෝ ටිකක් ඉන්නවා. ඒගොල්ලෝ ඒක කරනවා. ඒ නිසා එක එක නම් වලින් දාගෙන යන්න එපා. සමහරු රොක්ස් කියලා දාගන්නවා, ප්‍රින්ස් කියලා දාගෙන එනවා සමහරු. නේද? එක එක නම් වලින් දාගෙන එනවා. ඉතින් තමන්ගේ නම අවශ්‍යයි. නම නැත්තම් අපි ඩීටේල්ස් වල දීලා තියෙනවානේ. ඒ ඩීටේල්ස් එක චෙක් මේ හරියට තියෙන්න ඕන නම. හරි නැත්තම් අපි අයින් කරනවා. හොඳයි. ලාභයේ තනිව භුක්ති විඳීම නවෝදිකා කියනවා, පියුමිකා කියනවා මෙන්න විසුරුවා හැරීමට පහසුයි. රහස්‍ය භාව ආරක්ෂණ නවෝදිකා කියනවා, මිලින්ද උත්තර කියනවා, දෙව්මිනී කියනවා මෙන්න ව්‍යාපාර නමින් බදු ගෙවන්න අවශ්‍ය නැහැ කියලා. සමාජ හොඳ උත්තරයක් දෙනවා ආත්ම තෘප්තිය කියලා. මාර සැටිස්ෆැක්ෂන් එකක් එනවා. يعني බිස්නස් එක දියුණු කරලා තනියෙන් පටන් ගන්නනේ. තනියෙන් පටන් අරගෙන නම් බිස්නස් එක ටිකක් දියුණු වෙගෙන යනකොට මේ උට මාර සතුටක් ලැබෙනවා. මගේ බිස්නස් එක මම කොහොම හරි ගේම ගහගත්තා කියලා මාර තෘප්තියක් ලැබෙනවා. ඒක ගන්න පුළුවන්. ගිනුම් තැබීම අනිවාර්ය නැහැ කියලා දානවා මෙන්න. හරි? ඒකත් හොඳයි. පාලනයේ පහසු වීම කියලා දාලා තියෙනවා. නේද? හරි. රහස්‍යභාවය නේ? තොරතුරු රහස්‍යභාවය. මම ඒක තමයි ඊගාවට ලියන්න හිටියේ. මේ බිස්නස් වල තියෙන ප්‍රධානම එකක් තමයි තොරතුරු වල රහස්‍යභාවය ආරක්ෂා. තොරතුරු වල රහස්‍යභාවය ආරක්ෂා. රහස්‍යභාවය ආරක්ෂා වීම. හරි? ආරක්ෂා. සමහර නෝට්ස් වල මම දැකලා තියෙනවා ලියාපදිංචි අනිවාර්ය නොවීම වාසියක් විදියට දාලා තියෙනවා. ඒක වාසියක් විදියට ගන්න බෑ මගේ මතය අනුව. හරිද? මොකද ලියාපදිංචි අනිවාර්ය නොවීම වාසියක් වගේ මාසියක් වෙන්න පුළුවන් නේද? ඒ නිසා කවදාවත් ලියාපදිංචි අනිවාර්ය නොවීම කියන කාරණාව තියෙන්න පුළුවන්. ඒ වුණාට මේකට මම කැමති නෑ ඒක දාන්නට. ඔය නෝට්ස් වල තියෙනවා මම දැකලා තියෙනවා. ඇයි ඉතින් පුතේ ලියාපදිංචි කරාම ප්‍රතිලාභ ටිකක් ලැබෙනවානේ මිනිස්සුන්ට. මේ ණයක් ගන්න පුළුවන් වෙනවා නේද? ඒ ලියාපදිංචි අනිවාර්ය නොවීම කියන එක වාසියක් වෙන්නේ නැහැ සමහරක් වෙලාවට. මං කියනකොට ඔයාලට තේරෙනව නේද? නිසා කවදාවත් ඒ උත්තරේ දාන්න යන්න එපා. මං කියනකොට. තව ගොඩක් ඒවා තියෙනවනේ ලියන්න. ඒ ටික ලියන්න. හරි? ඒ නිසා එතන පොඩි අවුලක් තියෙනවා.
ඉතින් ලියාපදිංචි අනිවාර්ය නොවීම කියන එක එක්තරා විදියකට පහසුවක්. පහසුවක් ඉතින් අර සල්ලි ගෙවන්න ඕනේ නෑ නේද? ඒ වුණාට ඒක වාසියක් විදියට ගන්න බෑ. රජයේ අනුග්‍රහයක් තියෙනව නම් ලැබෙන්නේ නෑ නේද? සැපයුම්කාරයන්ට ප්‍රශ්න ඇති වෙනවා, ණයක් දෙන්න ගියම් ප්‍රශ්න ඇති වෙනවා, ගනුදෙනුකරුවන්ට විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ බිස්නස් එක ගැන. මේ වගේ කාරණා ගොඩක් තියෙන නිසා අපි වාසියක් විදියට ඒක කියන්න එපා. මේ ටික හරියද? තව ගොඩක් දේවල් අපි කතා කරා. අපි ඉදිරියේදී කතා කරමු මේකේ වාසි. දැන් අපි රචනා ප්‍රශ්න පටන් ගන්නවා. මේ පාඩමේ ඉවරුනාම දෙවෙනි ගෲප් එක අපි පටන් ගන්න යන්නේ මේ විවසායගත්තේ පාඩමේ ඉවරු වෙච්ච ගමන්ම මේවෙන් ඇවිල්ලා තියෙන ප්‍රශ්න කතා කරන්න පටන් ගන්නවා. පාඩම් ෂෝට් නෝට් හදන ගමන්ම එතකොට තව කතා වෙනවා මේවා. අවාසි. අවාසි ලියමු දැන් හැමෝම. අවාසි කියලා ලියා ගන්න. අවාසි අවාසි. 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 සීමා කිව්වත් හරි. සීමා කිව්වත් හරි. අවාසි. අවාසි. මේක වාසි නම් බැලු බැලමට ගොඩක් තියෙනවා. අවාසිත් ඒ වගේම තමයි. අර මම කිව්ව නේද තුනක් මතක තියාගන්න කියලා. අර හයිලයිට් කරලා කිව්වම මේ තුන පුතේ මතක තියාගන්න කියලා. නේද? පුතේ තුනම අවාසි. එතනින් ගේම ගහගන්න ඔයාලට හරිම ලේසියි. මතක තියාගන්න. මම අර තුනක් කිව්ව ලක්ෂණවල මතකද? මොනවද? වගකීම අසීමිතයි. නෛතික පුද්ගල භාවයක් නැහැ. අකණ්ඩ පැවැත්මක් නැහැ කිය. ඒ තුනම ආසිනේ. නේද? ඒ තුනම මේකේ දාන්න පුළුවන්. හරි. ලාභය තනිව භුක්ති විඳීම වාසියක් නේ. අලාභයක් આવුත් ඒකත් තනිව දරා ගන්න වෙන්නේ. හරිද? නේද? තනිව දරා ගන්න වෙන්නේ. මතක තියාගන්න. අවසර ලාච්චු වැල්ල බලද්දී වියදම ඉක්මවා ගිහිල්ලා ආදායම් නැහැ. අලාභය. මොකද කරන්නේ? ඉතින් තනිව දරා ගන්න වෙනවා. අඬනවා ඉතින් හිතින් අඬාඬ යනවා ගෙදර. ඌ අද නම් මහා කාලකන්ණි දවස. නේද? මොකක්ද උදේ පාන්දර කඩේට ආපු එක. එහෙම තමයි කියන්නේ. ආදායම් නැහැ. එහෙම කියලා තනිව තමයි දරා ගන්න වෙන්නේ අලාභය. කවුරුත් එන්නේ නැහැ දුක් නිවන් දෙන්නේ නැහැ. නේද? පාරේ යන එකෙක් ඉන්නේ නැහැ මේ මචං අලාභයද අපි බෙදාගමු. එහෙම වෙන්නේ නැහැ. මොකද තනිව තමයි දරන්න වෙන්නේ. ඒ නිසා ඒක අවාසියක්. අපි ඒකට කියනවා අලාභය තනිව විඳීමට සිදුවීම. අලාභය තනිව භුක්ති විඳීමට සිදුවීම. අලාභය තනිව භුක්ති විඳීමට සිදුවීම. කියන්න භුක්ති විඳීමට සිදුවීම. අලාභය තනිව භුක්ති විඳීමට සිදුවීම. හොඳයි. දැන් ඔන්න උත්තර කියනවා මට. භාග්‍ය කියනවා මෙන්න right. ව්‍යාපාරවල රහස්‍යභාවය ආරක්ෂා වෙනවා. ඒ වාසිනේ. ගිනුම් තැවීම අනිවා මේ වාසි නේද මේ කියලා තියෙන්නේ. හරි. ගොඩක් කියලා තියෙනවා කට්ටිය. හොඳයි. මේ මම බලලා කියන්න. අලාභය තනිව භුක්ති විඳීම. අර තුනම ලියන්න ඊට පස්සේ. ඒ තුනම මතක තියාගන්න ලේසි. ඒකයි මම කියන්නේ. ඒකද ලක්ෂණ විදියට එන තුනක් අවාසි විදියට ලියන්න පුළුවන් කියන එක අර මතක තියාගන්න. මොකද්ද? නෛතික වගකීම අසීමිත. වගකීම අසීමිත වීම අවාසියන්නේ දරුවෝ. වගකීම අසීමිත වීම ගෙදර දේවල් පාව උගස් කරන්න වෙනවා කියන්නේ වාසියක්ද කියන්නකෝ? අවාසියක්. නෛතික පුද්ගල භාවයක් නොමැත කියන එකත් අවාසියක් නේ පුතේ. බිස්නස් එකට කිසිම නීතිමය පුද්ගලභාවයක් නැහැ කියන්නේ. නොමැත කියන්නේ වාසියක් නේද පුතේ? අවාසියක්. නොමැත. හරි. නෛතික පුද්ගල භාවයක් නෙමෙයි. අකණ්ඩ පැවැත්මක් නැහැ කියන්නේ තවාසියක් නේ පුතේ. අකණ්ඩ පැවැත්මක් නොමැත කියන්නේ තවාසියක් නේ. නේද? නොමැත. තව මොනවද තියෙනවා අවාසි කියන බලන්න. තවද අරමුදල් සම්පාදනය දුෂ්කර වීම. ඒ කියන්නේ මෙහෙම. අරමුදල් සම්පාදන මාර්ග සීමිත වීම. අයිතිකාරය ගෙනල්ලා දාන ටික විතරයි සමහරක්. ණය දෙන්නෙත් නැහැ සමහරක් වෙලාවට.
හරි අමාරුවෙන් තමයි ගෙනියන්නේ. නේද? තව මොනවද කියන්නකෝ බලන්න. මේකේ තියෙන තව අවාසි වාට කියන්න පුළුවන් ඒවා. අසීමිත වගකීම්. ප්‍රාග්ධන ගැටලු කියනවා මෙන්න. ඒක අනිවාර්යෙන් අපිට දාන්න පුළුවන් උත්තරයක්. තව තීරණ ගැනීම අසාර්ථක වීම. අන්න තනි තීරණ අසාර්ථක වෙනවා සමහරක් වෙලාවට. අපි හිතනවා තනියෙන් තීරණ ගන්න මමයි රජා කියලානේ. ඔයාලත් එහෙමනේ සමහරක් වෙලාවට ජීවිතේ මම ගන්න තීරණේ තමයි හරියන්නේ කියලා හිතනවා නේද? දැන් ඔයාලා දැන් මේ දවස්වල තීරණ ගන්න වෙලාවල් තියෙනවා සමහරක් වෙලාවට. මම කරන්නේ හරි දේ කියලා හිතනවා නේද? ඒ වුණාට සමහරක් වෙලාවට ඔයා කල්පනා කරලා බලන්න ඔයා ගන්න තීරණේ වැරදි. හරිද? ගෙදර කට්ටිය සමහරක් වෙලාවට කියනවා උපදෙස් දෙනවා මෙහෙම කරන්න කියලා. දැන් ඔයා කියනවා නෑ එහෙම කරන්නේ මගේ තීරණේ. හරි. ලොක්කා වෙලා තීරණ ගන්න උත්සාහ කරනවා. ඒ තීරණ මොකද්ද වෙන්නේ අන්තිමේදී? අසාර්ථක වෙනවා. තනි තීරණ පුතා සමාජයේ පිළිබඳ හරි අවබෝධයකින් නෙමෙයි සමහරක් තීරණ ගන්න මිනිස්සු. එතකොට මොකද වෙන්නේ? අසාර්ථක වෙනවා. උදේ තීරණයක් ගත්තී අනිත් අයගේ අදහස් අරගෙන තීරණය ගත්තොත් මොකද වෙන්නේ? උදේ ඒක සාර්ථක වෙන්න තියෙන ප්‍රවණතාවය වෙන්නේ. මතක තියාගන්න. ඒ නිසා අපි තීරණයක් ගන්න කලින් 10 මාරක් හිතන්න ඕනේ මුලින්. සහ අන් අයගේ අදහස් සහ උපදේශ අපි අනුගමනය කරන්න ඕනේ. ඉතින් අපිට අන් අය කියලා ඉන්නේ ඉතින් ගොඩක්ම අපිට ළඟින් ඉන්න කට්ටියගේ අදහස් ගන්න බෑ. ගෙදර කට්ටියගේ නේද? ගෙදර කට්ටිය කියන ඒවා අපි අහන්න ඕනේ සමහරක් වෙලාවට. ඒගොල්ලෝ උපදේශයක් දෙනවා නම් අපි ඒ මත ඉඳලා තමයි කටයුතු කරන්න ඕනේ අනිවාර්යයෙන්. නිසා කවදාවත් තනි තීරණ ගන්න ගියොත් ඒ මොකද අපිට සමහරක් අවස්ථාවලදී හරියන්න පුළුවන්. ඒ වුණාට සමහර තීරණ මොකද වෙන්නේ? අසාර්ථක වෙනවා. බිස්නස් එකත් එහෙමයි පුතේ. හරිද? බිස්නස් එකත් එහෙමයි. මේ කේවල ස්වාමි ව්‍යාපාරිකයෝ සමහරක් වෙලාවට හිතෙන තීරණ ගන්න යනවනේ. ඒකෙන් වෙන්නේ මොකද්ද කියන්නකෝ? බිස්නස් එක හොඳටම අවුල් වෙලා යනවා. ඒ නිසා තනි තීරණ අසාර්ථක වීම අපිට ලියන්න පුළුවන්. මේකට අපි ලියමු ප්‍රාග්ධන ගැටලු ඇතිවීම. මම අර විස්තර කරන සමහර දේවල් ඔළුවට දාගන්න. ප්‍රාග්ධන ගැටලු කියන්නේ සල්ලි සමහරක් වෙලාවට සීමිතයි. එයා ගේන සල්ලි ප්‍රමාණය විතරයි. සල්ලි හොයාගන්න සෑහෙන දුක් විඳින්න වෙනවා. ණයක් ගන්න ගියත් හරි බැංකුවකින් ණයක් ගන්න ගියාම මේ අහනවානේ ගොඩක් දේවල් නේද? ඔව් බැංකුවකින් ණයක් ගන්න ගියාම මොනවද තියෙන වත්කම් කියලා නේද? වත්කම් දිනනවා නම් ණය ගන්න යන්නේ නේද? හරි. ඉතින් මොනවද තියෙන වත්කම් කියලා අහන සමානක් කියනවා. ඉතින් ඒ වගේ තියෙනවා අමාරුයි. මේගොල්ලන්ට මේ සල්ලි වල දැන් ඔයාලට හොඳ අවබෝධයක් ලැබිලා තියෙනවා. කේවල ස්වාමි ව්‍යාපාරය කියන මොකද්ද කියලා. හොඳ ඉමේජ් එකක් ලැබුණානේ ඔයාලට. තනිව ප්‍රාග්ධනයේ යොදා සරක කියමු එකපාරක්. තනිව ප්‍රාග්ධනයේ යොදා තනිව ලාභ භුක්ති විඳින right වගකීම් අසීමිත වූ අකණ්ඩ පැවැත්මක් නොමැති ව්‍යාපාර අපි කියන මොනවද? කේවල ස්වාමි ව්‍යාපාර කියන. හරි මතකයි නේද? හරිම සරලයි. හරිම ලේසි. පට්ට ලේසි මේ ටික. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් ලක්ෂණ පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන් නේද? අකණ්ඩ පැවැත්මක් නැහැ. ලාභ තනියම විදලා ගන්නවා. නෛතික පුද්ගල භාවයක් නැහැ නේද? right වගකීම අසීමිතයි. ස්වාධීනත්වය කියන කාරණාව ව්‍යාපදිංචි අනිවාර්ය නැහැ කියලා ඉස්සර කිව්වා. මේ කාරණා ටිකම වාසිය විදියට අපි බෙදාගත්ත නේද? හරියට හරි. වාසි විදියට අපි ඉගෙන ගත්ත ලාභය තනිය බුද්ධි. අවාසිය අලාභය තනිය බුද්ධි. right වාසි විදියට අපි ඉගෙන ගන්නවා මේ මොනවද අපි කලින් කතා කරපු පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන් සුළු ප්‍රාග්ධනයක් අවශ්‍යයි සමහරක් වෙලාවට තනි තීරණ ගන්න පුළුවන් වෙනවා නේද? ඒ කාරණා අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ අවාසි විදියට අපි අන්තිමට ඉගෙන ගත්ත මෙන්න මේ ටික වගකීම අසීමිතයි, නෛතික පුද්ගල භාවයක් නැහැ, අකණ්ඩ පැවැත්මක් නැහැ සහ ප්‍රාග්ධනය ගැටලුවක්